ලැබ් එකක් ඇතුළට ගිහින් ටිකක් අමුතු අත්දැකීමක් ගමුද? මම ආවා ටයිම් ට්‍රැවල් මැෂින් එකක් හොයාගෙන ලැබ් එකකට. මේ අද කවුරුත්ම පේන්න නැහැ. මම දැන් යන්න හදන්නේ මේකේ තහනම් කලාපයට. මෙතන එක වගේ මැෂින්ස් ගොඩක් තියෙනවා. බලමු හරි එක මොකක්ද කියලා. මම හොයපු දේ මට හම්බුණා. බලමු ඇතුළට ගිහිල්ලා. මම හදන්නේ මේක ස්ටාර්ට් කරන්න. බලමු වැඩ කරනවද කියලා. අවුරුදු 100ක් අනාගතයට ගිහිල්ලා බලමු මොන වගේද කියලා. මේ මොකද්ද මේ වෙන්නේ? මම හිතන්නේ මැෂින් එක වැඩ කරනවා. මම කාලය හරහා යන්නයි හදන්නේ. ඔයාලට හිතා ගන්න බැරි වේවි මම ඉන්න තැනට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ වෙද්දි නගරයේම කැලේට ගිහිල්ලා කිසිම මිනිස්සෙක් පේන්න නැහැ. හිතාගන්න පුළුවන්ද මම ඔන්නේ කොහෙද කියලා. අද වෙනකොට මෙතන කිසිම මිනිස්සෙක් නැහැ. එක්ක මේ නගරය තුල ටිකක් ඇවිදලා බලන්න ඕනේ. මොකද වෙලා තියෙන්නේ කියලා. වාහන එහෙමම තියෙනවා. ඒත් කිසිම මිනිස්සෙක් පේන්න නැහැ. මම වෙනත් තැනකට ගිහින් බලන්න හදන්නේ. ආයෙත් මැෂින් එකට ගිහින් හැම තැනම මෙහෙම පාළුවට ගිහින්ද කියලා බලන්න හදන්නේ. මේක ඇවිල්ලා මගේ ඔළුවත් රිදෙනවා. නංගන ඉස්සර කොච්චර මිනිස්සු ආව ගිය තැනක්ද මෙතන? මම එයාපෝට් එක ඇතුළටම ආවා. පාස්පෝර්ට් එකක්වත් නැතුව. මොකද මාව චෙක් කරන්න කවුරුත් නැහැ. මම ඉන්නේ ප්ලේන් නවත්තලා තියෙන කොටසේ. ඉස්සරහට ගිහින් බලමු. ඔන්න මම ටිකට්ස් නැතුවම ප්ලේන් එකක් ඇතුළට ආවා. හැබැයි මේක පාළුවට ගියපු ප්ලේන් එකක්. මම ඉන්නේ ගුවන් නියමුවන් ඉන්න කොටසේ. මම කවදාවත් හිතුවේ නෑ
මේ වගේ තැනකට එන්න ලැබෙයි කියලා. මේ මිනිස්සුන්ට මොකද වුණේ කියලා කොහොම හරි හොයාගන්න ඕනේ. ආපහු යන්න ඕනේ මැෂින් එක ගාවට. මැෂින් එකේ මොකක් හරි අවුලක් වගේ. මේක හදාගෙන ඉන්න වෙයි. එක වෙලාවක් යයි වගේ. එකක් මහන්සි ඇරලා ආයෙත් පටන් ගන්න ඕනේ. ඊළඟට යන්නේ කොහෙද කියලා මම කල්පනා කරේ. ඔයාලා හිතන්නේ ඊළඟට කොහෙට ගියොත් හොඳයි කියලාද? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ.